මොනිටයිසේෂන් ගැන බලන්න තැන කතා වෙනවා නේද? ඒත් කවුරුත්ම කියන්නේ නැති ටෙක්නිකල් කරුණු ටිකක් අද වීඩියෝකින් කතා කරමු. ඔයාලා හිතන් ඉන්නවා නම් ඔය හිතන කන්ටෙන්ට් දාලා ෆොටෝස් වීඩියෝස් දාලා මොනිටයිසේෂන් වලින් සල්ලි හොයන්න පුළුවන් කියලා එහෙනම් ඔයාට වැරදිලා. මොකද කිව්වොත් YouTube එකටත් වැඩිය පොලිසි වයලේෂන් තියෙන මෙටා කම්පැනි එක එහෙම නැත්නම් Facebook එක ගැන ඔයා මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. YouTube එකේ දාන කුණුහරුප Facebook එකේ දාන්න බෑ. මොකද බුකියෙන් මොකුත් නොකරත් අර පැත්තක ඉන්න ෆැක්ට් චෙක් කාරයෝ ඇවිල්ලා වැඩේ හාලා දාලා යනවා. ඒ වගේම YouTube එකත් එක්ක සංසන්දනය කරොත් සකර්බර්ග්ගේ Facebook එක අවුරුදු ගණන් පරණ ෆොටෝස් කන්ටෙන්ට් නැවත ෆීඩ් එකට ගේන්නේ නැහැ. කොටින්ම කිව්වොත් YouTube එකේ තියෙන evergreen කියන concept එක සකර්බර්ග්ගේ Facebook එකේ නැහැ. මොකද Facebook එකෙන් අලුත් content push කරන ගමන් පරණ content ටික පස්සට දානවා. අපි දාන්නේ මොන જાතිය content එකක් වුණත් ඒකෙන් අපිට හම්බ කරන්න හම්බ වෙන්නේ අවුරුද්දක් දෙකක් වගේ පොඩි කාලයක්. ඊට පස්සේ ඒ content මිනිස්සුන්ට reach වෙන්නේ නැති තරම්. ඔන්න ඔය හේතුව නිසා අපි හදන content අපි හදන්න ඕන රීච් වෙන පොඩි කාලෙදී උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට. එහෙම කන්ටෙන්ට් හදනකොට මේ වැඩේ කෙලව ගන්න නැතුව සාර්ථකව කරගෙන යන්නේ කොහොමද? බුකියෙන් හොඳටම හම්බ කරන්න පුළුවන් කන්ටෙන්ට් මොනවාද? ඒ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නේ කොහොමද? වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් ගන්නවා නම් පොලිසි වයලේෂන් එකක් නොවි ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඔයාගේ වයස මොකක් වුණත්, ඔයා මොන තරාතිරමක හිටියත්, ඔයා හැමදාම ඇවිල්ලා වලබහින කාලේ නාස්ති කරන ප්ලැට්ෆෝම් එකෙන්ම ඔන්න වාට මුදල් හොයන්න හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මම මේ නිකන් කියලා දෙන දේ හරියට ඉගෙන ගන්න. Facebook මොනිටයිසේෂන් ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ පළවෙනි වීඩියෝ එක කරන්නේ. ඒක නිසා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වැඩේට set වෙන්න. හොඳයි. අපි මුලින්ම ඉගෙන ගමු viral content එකක් හදන්නේ කොහොමද කියලා. හුඟක් අයට Facebook වගේ social media එකක දාන post වලින් අඩුම 140ක්වත් viral කරන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් නැහැ. ඉඳලා හිටලා post එකක් viral වුණාට පස්සේ පොඩි ළමයෙක්ට සීනි බෝලයක් ටොපියක් හම්බුණා වගේ උඩ පැන්නට ඒ post එක viral වුණේ ඇයි? මගේ අනිත් post viral නොවී තියෙනකොට මේ post එක විතරක් viral වුණේ ඇයි කියලා හෙව්වනම් ඔයාලට මීට කලින් මේ Facebook එකෙන් සල්ලි හොයන මාර්ගේ ඔයාලට ටච් වෙන්න පුළුවන්. viral නෙවෙයි. සමහරු කොහොම හරි CM tool එක ලැබුණාට පස්සේ මෙතන ඉඳන් බුකියෙන් හොඳ ආදායම් මාර්ගයක් හොයාගන්නේ කොහොමද? බුකියට ඒ වෙනුවෙන් මොනවාද දාන්න ඕන content කියන එක ගැන කිසිම අදහසක් නැහැ. එහෙම එලෝ මෙලෝ අදහසක් නැති අයට තමයි මම මේ කතා කරන්නේ. කොටින්ම කිව්වොත් මන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා හිතන් ඉන්න ඔස්තාර්ලගේ ඉඳලා ලෑලි ලියනෝ බහුතරයක් කාලේ කණ්ඩෙනෙව් ගෑනු ළමයි හොයාගන්නනෙව් ඊට පස්සේ මිනිස්සුන්ගෙන් හීනියට ලිංගික ආදල්ලයක් ගන්න බලාගෙන එනෙව් සමාජරියස් කවර් කරන්න එනව් ඕපදූප හොයන්න එනව් ඊට අමතරව අතේ සතේ නැති වුණා ෂෝ ඔෆ් කරන්න එන මිනිස්සු ආගමික භක්තිය ප්‍රදර්ශනය කරන්න එන මිනිස්සු ඒ වගේම මම හෙන පරිත්‍යාගශීලිය කියලා රටට ලෝකෙට පෙන්වන්න එන මිනිස්සු ඊටත් අමතරව ගෙවල් වල තියෙන වලි බුකි ඇතුළේ ඉන්න උන්ගේ පිටින් යවන්න හේට් කමෙන්ට් ටයිප් කරන්න බලාගෙන ඉන්න ඔඩියන්ස් එක්කට තමයි ඔයා මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරලා සල්ලි හම්බ කරන්න හදන්නේ. කොටින්ම කිව්වොත් ඔයා අතිමහත් බහුතර මධ්‍යම පාන්තික ජනතාවගේ ආතල්ලෙක උදෙසා තමයි ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න යන්නේ. මම මුලින්ම ලංකාව ගැන කතා කරලා ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ෆොරින් ඔඩියන්ස් එක්කට කොහොමද කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න කියලා අපි කතා කරමු. ඉතින් ඔය කිව්වා වගේ ලංකාවේ ඔඩියන්ස් එකකට කන්ටෙන්ට් එකක් හදනකොට ඔයා මුලින්ම පරිස්සම් වෙන්න ඕන තැන් කීපයක්ම තියෙනවා. පළවෙනි එක මධ්‍යම පාන්තික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ ආතල් කැඩෙන්නේ නැති වෙන්න මං අර කලින් කිව්වා වගේ කන්ටෙන්ට් හදන්න ඕන. මධ්‍යම පාන්තිකයාගේ ආතල් එක කැඩුවා කියන්නෙම
මධ්‍යම පාන්තිකය තරහ කරගත්ත කියන්නෙම ගෝඨාභයට වුණා වගේ කෙලවීමක් තමයි වෙන්නේ. සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ගොඩක් මිනිස්සු නූගත්. මං කිව්වේ බහුතරයක්. ඔයා මේ කලබල වෙන්න ඕනේ නෑ. අන්නේ බහුතරයගේ කේන්තියට ලක් නොවෙන්න කන්ටෙන්ට් හදන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. ඔයා ඔය දාන පෝස්ට් වලට, කන්ටෙන්ට් වලට, ෆොටෝස් වලට සහ වීඩියෝ කන්ටෙන්ට් වලට කේන්තිය උද්දීපනය නොවන දේවල් තමයි ඇතුළත් කරන්න ඕන. මෙහෙමයි. කේන්තිය උද්දීපනය උනත් කමක් නැහැ. ඔයාගේ පේජ් එක, ඔයාගේ ප්‍රොෆයිල් එක රිපෝට් කරන ලෙවල් එකට ඒ මිනිස්සුන්ගේ කේන්තිය උද්දීපනය කරන දේවල් දාන්න නැතුව ඉන්න එක තමයි ඔයා කරන්න ඕන. ඒක නිසා ඔයා ඔය කියන කතාව කොච්චර ඇත්ත වුණත්, කොච්චර සීරියස් වුණත් එක්ස්ට්‍රීම් දේවල් දාලා ඒවට අකමැති පාර්ශවලින් රිපෝට් කන්නනම් ලෑස්ති වෙන්න එපා. මොකද අපේ උන් තමන් කැමති පොලිටීෂියන් කෙනෙක්ට බැන්නත් ඒක තමන්ගේ අම්මට තාත්තට බැන්න කියලා හිතාගෙන ඔයාගේ ප්‍රොෆයිල් එක, එහෙම නැත්නම් පේජ් එක රිපෝට් කරන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩි. ඒක නිසා අනවශ්‍ය විදියට කේන්ති අවස්සන කන්ටෙන්ට් හදන්න යන්න එපා. ඒක එක්ස්ට්‍රීම් ලෙවල් එකට යන්න හදන්නත් එපා. ඒ වගේම සමාජ ප්‍රශ්නවලින් තමන්ට වාසියක් ඇති කරගන්න ගිහින් ඕඩියන්ස් එක ඉස්සරහා චාටර් වෙන්න හදන්නත් එපා. ඊළඟට අපි කතා කරමු ලංකාවේ ඕඩියන්ස් එකට හදන්න හොඳම වෛරල් යවන්න හැකියාව තියෙන නිෂ් මොනවද කියලා. ඒ වගේම අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු ෆොරින් ඕඩියන්ස් එකට ටාගට් කරලා කොහොමද කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න කියලා. ඒවට ඉමේජ්, පෝස්ට්, ෆොටෝස් හදන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු. මෙන්න ලංකාවේ වෛරල් යවන්න ලේසිම නිෂ් අංක 1. සෙලිබ්‍රිටි නිෂ් එක. ප්‍රසිද්ධ කෙනෙක්ගේ මොකක් හරි අවගැපෙන කතාවක්, නැටුමක්, නැත්තම් ওই කකුල් අතපය පේන ෆොටෝ එකක්, නැත්තම් වීඩියෝ එකක්. එහෙමත් නැත්තම් 999 වෙනි වතාවටත් කසාද බැඳපු විස්තරේ. ඊට පස්සේ ඒ හස්බන්ඩ් හරි වයිෆ් හරි චැට් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කියන ගොන් කතාවක් වගේ දෙයක් ඉස්සරහට දාගෙන පෝස්ට් එකක්, වීඩියෝ එකක් හදලා ඒක Facebook එකේ දැම්මට පස්සේ හිතාගන්න බැරි විදිහට වෛරල් වෙනවා. සෙලිබ්‍රිටි නිෂ් එක කියන්නේ කරනවා නම් වරදින් නැති පට්ට නිෂ් එකක්. මොකද ගෙවල් වල වැඩ ඉවර කරපු ගෑනු උදවිය ටිකයි, ටෙලි නාට්‍ය ටික නවරදාම් බලන පිරිමි උදවිය ටිකයි හවස 4 විතර ටීවී එක ඉස්සරහා ඉඳගත්තම රෑ 9:10 වෙනකම් මං හිතන්නේ එක එක නම් වලින් මෙගා කියයි, ෂෝට් ස්ටෝරිස් කියයි, එක එක જાතියේ ටීවී සීරීස් තියෙනවානේ. ඉතින් ওই ඩ්‍රාමා වලින් ඔළුව කුරුවල් කරගෙන ඉන්න ඒකේ තියෙන ප්‍රබන්ධ කතා මෙහි පිට වෙන ඇත්ත කතා කියලා හිතාගෙන ඒකේ ඉන්න නඩු නිලියන්ට ලව් කරන, හේට් කරන මිනිස්සු ලක්ෂ ගාණක් මේ ලංකාවේ ඉන්නවා. ඒ වගේම මේ මිනිස්සු අතරේ අපේ රටේ ඉන්නවා ඔය දේවල් වලින් hina වෙලා ආතල් එකක් ගන්න මිනිස්සුත් ලක්ෂ ගාණක්. මෙන්න මේ මිනිස්සු හැමෝම එන්ගේජ් වෙන ලොකුම නිෂ් එකක් තමයි මේ සෙලිබ්‍රිටි නිෂ් එක කියලා කියන්නේ. ඒක නිසා නෝරද වාමවාල් try කරලා බලන්න මෙන්න මේ සෙලිබ්‍රිටි නිෂ් එක ගැන. ඊළඟට හොඳම නිෂ් එකක් තමයි මේ empathy සහ charity නිෂ් එක කියන්නේ. මොකෙක් හරි නාඩු බල්ලෙක්ට බත් පැකට් එකක් දෙන වීඩියෝ එකක්, අහිංසක මිනිස්සෙක් දාඩිය පෙරාගෙන බයිසිකලයක් පදින වීඩියෝ එකක්, කෑම ඩිලිවරි කරන කොල්ලෙක් හොඳ වාහනයක ෆොටෝ එකක් ගහන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක්, එහෙමත් නැත්නම් ඊගට මිනිස්සෙක්ට බත් පැකට් එකක් දෙන පෝස්ට් එකක්, නැත්නම් වීඩියෝ එකක්, ඒ වගේ වට සෑහෙන රීච් තියෙනවා. හැබැයි මේ චැරිටි නිෂ් එකේ හිටියට කමක් නැහැ. මිනිස්සුන්ගෙන් හූරගෙන කන වැඩ කරන්න නම් ලෑස්ති වෙන්න එපා. ඊළඟ නිෂ් එක තමයි මේ ට්‍රැවලින් නිෂ් එක කියලා කියන්නේ. මේ නිෂ් එක නම් කරගෙන යන්න හරිම ලේසි. ඒ වගේම මාර මාතල් නිෂ් එකක් තමයි මේ ට්‍රැවලින් කියන්නේ. ඔය කොළ පාට පිරුණු ලස්සන පළාත්වල, කඳු වැටි පිරුණු ඒරියාවල ඇවිදින්න ගිහිල්ලා ඔය විනාඩි 2-3 වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න විතරයි තියෙන්නේ. ඒ වගේම ඔය ගැමි ෆීල් එකක් තියෙන ඒරියාවල ගිහින් කන්න බොන්න, නාන්න කරන්න, ඒ කරන වැඩවල වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගන්න. හොඳ ක්වොලිටි කැමරා එකක් හරි, හොඳ ක්වොලිටි ෆෝන් එකක් හරි අරගෙන වීඩියෝස් ටික කරලා, ඒ වගේම ඒකට කලර්ස් ටික ඇඩ් කරලා එඩිට් කරා නම් බලන මිනිස්සු ඒ දර්ශනය ඒ පාටයි කියලා තේරුම් ගන්නවා. ඒ වගේම සෑහෙන දෙනෙක් ආකර්ෂණයක් වෙනවා.
නිරුවත පෙන්න්නනට වඩා ක්‍රියේටව වැඩක් කරන්න බලන්න. එකමදේ වා තේරුම් ගන්නවන වාගේ ඕඩියන්ස එක මොකක්ද කියන එක. ට්‍රිප් එකක් මෙලෝම කාලෙකදි නොගියපු වෙහෙසලා වැඩ කරන සල්ලි හම්බ කරන්න මහන්සි වෙන ඒ වගේම දැඩි පීඩනෙන් ඉන්න මිනිස්සුන්ට ඔය කොළපාට පිරුණු ගහකොල ඒ වගේම ඇලදොල ගංගා කියන්නේ පරණ නොස්ටැල්ජික් සින්න එකත් තමයි දෙන්නේ. ඒ දේවල්වලට මිනිස්සු මාර මාසයි. ඒක නිසා ඔයා ට්‍රයි කරන්න ඕනේ සුපිරිම නිශ්චයගත්තමයි ඔය ට්‍රැවලින් නිශ්චයක් කියල කිය. ඒක නිසා අනිවාරෙන්ම ට්‍රයි කරල බලන්න. ඔන්න ඊළඟ නිශ්චයක තමයි මරු නිශ්චයක. මොකක්ද දන්නවාද? මෝටිවේෂන් නිශ්චයක. කවදාවත් ඒකටෙන් බලන්න කිසිම එකෙක් මෝටිවේට් නොවනට ගොඩ නොගියට සෑහෙන දෙනෙක් මේ දේවල් බලනවා. ඒ වගේම සෑහෙන්ඩ වෛරලුත් වෙනවා. ඔයගොල්ල හොඳටම දන්නවන එක මම හිටිය අතු පැලක දැන්ඉන්න මෙතන කියලා ඔය කොහේ හර තියෙන කාසේල් එක්ක තියෙන යුරෝප්වාහනයක අයිය මට විනාඩි 5ක් පොඩ්ඩක් දෙනවද කියලා අහලා නැගලා ස්ටීරින් වීල් එක අල්ලගෙන ෆොටෝ එකක් ගහලා දැම්මම ඇති තනකොළ කාගෙන රීච් වෙන්නේ. Taman ළඟ සාර්ථක වෙන්න කිසිම ප්ලෑන් එකක් ඇත්තෙත් නැහැ. සාමාන්‍ය පෙළත් ෆේල් වෙලාව හොඳ නිසා යන්තම් ඔන්න ඇඳුම් කඩේක වැඩට යනවා. ඒ වගේ ඩයල් අර වගේ පෝස්ටලට උඩ පැන කමෙන්ට් කරන්නේ. කෙලින්ම කෝඩි 30-40 වාහනවල ෆොටෝස් තමයි දාන්නේ. මෙහෙමයි මම මේ මිනිස්සුන්ගේ හීන පහත් කරනවා නෙවෙයි. ඕක තමයි රියලිටි එකේ ඕක තමයි ඇත්ත. ඕක තමයි විවාගේ ඕඩියන්ස් එක. ඕක තමයි විවා ටාගට් කරන්න ඕන. ඔය වගේ මිනිස්සුන්ට තමයි ඔය වගේ දේවල් රීච් වෙන්න ඕන. මෝටිවේෂන් කියන නිශ්චයක ලංකාවේ වැටෙන්නේ නැහැ කවදාවත්. හොඳ වදන් ටිකක් හොයාගෙන වැඩේට බහින්න. ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. දකින හැමදේම ඇත්ත කියලා බකස් ගාලා ගිල්න මිනිස්සු ඉන්න රටේ ඒ රසට ගැලපෙන්න කන්ටෙන්ට් හදලා දාන්න. සුටුස් ගාලා අහුවෙනවා. මොකද මෝටිවේෂන් කියන නිශ්චයක ලංකාවේ කවදාවත්ම වැටෙන්නේ නැහැ. ඒක නිසා ඔයා try කරන්න ඕන නිශ්චයයක් තමයි මෝටිවේෂන් කියන්නේ. ඊළඟ නිශ්චයක ඇත්තටම කතා කරොත් ගුටි කණ්ඩ වෙන සීන් එකක් තියෙන නිශ්චයක. විවිධ ආගම් රිලේටඩ් කන්ටෙන්ට් තියෙන නිශ්චයක් තමයි මේ. මේක ගැන මං කිසිම දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මිනිස්සු මං ගැන වැරදියට හිතන්න පුළුවන්. ඒක නිසා ඔයා තනියම රිසර්ච් එකක් කරලා බලන්න කොහොමද මෙන්න මේ කන්ටෙන්ට් නිශ්චයක ගැන ඔයා වැඩ කරන්න කියලා. ඊළඟට අපි කතා කරමු සබ්කල්ට් නිෂ් ගැන. මේ කියන්නේ උපසංස්කෘති නිෂ්. ත්‍රීවිල් නිෂ් තියෙනවා, බස් පිස්සුන්ගේ නිෂ් තියෙනවා. ඒ වගේම අර ඉන්දියන් බයිසිකල් වලට සයිලන්සර් ගහලා බීට් සයිලන්සර් ගහලා පදිනොන්ගේ නිශ්චයයක් තියෙනවා. ඒ වගේම තව තියෙනවා KDH වාහනවල මූණු වෙස් මූණු කරගෙන මොඩිෆයි කරලා පදිනොන්ගේ නිශ්චයක. උදාහරණයකට ඔය බස් නිශ්චයක ගත්තොත් අර සුදු යකඩ කෑලි සහ පාට ලයිට් මොඩිෆිකේෂන් ගැන දාන හැම පෝස්ට් එකක්ම මේ දවස්වල වෛරල්. අන්න එයාලා කැමති නිෂ් වලට කන්ටෙන්ට් හදන්න. ආය වරදින්නේ නැහැ. හොඳ රීච් එකක් තියෙනවා. දැන් ඔය බස් මොඩිෆිකේෂන් නැති වුණාට බස් වලට පිස්සුව තියෙන මිනිස්සුන්ගේ පිස්සුව නැති වෙන්නේ. ඊළඟට තියෙනවා තව සුපිරි නිෂ් එකක්. ටියුෂන් වදන් නිෂ් එක. සබ්කල්ට් නිෂ් වලට වඩා වෛරල් යන නිෂ් එකක් තමයි ටියුෂන් වදන් නිෂ් එක. කොහොමත් ඔය ටියුෂන් ගුරාලා ඔව් මම කියන්නේ මේ හැමෝම නෙවෙයි. බහුතරයක් හැබැයි ඉගැන්විල්ලට වඩා ආදරය ගැනයි, ලිංගිකත්වය ගැනයි, දේශපාලනය ගැනයි, ජීවිතය සාර්ථක වෙන්නේ කොහොමද කියන එක ගැනයි ඔන්න ඕව ගැන වදන් දෙන එකනේ කරන්නේ. එහෙමත් නැත්තම් මහා අලුගුත්තේරු වල් කතාවක් කියලා දානවා. ඉතින් වෛරල් වෙනවා. ඔයාලට පුළුවන් ඔය වදන් තියෙන වීඩියෝ කෑලි අරගෙන වයිලේෂන් නැති වෙන විදිහට එඩිට් කරලා ටියුෂන් ගුරාලගේ කන්ටෙන්ට් වලින්ම ඔයාලට හම්බ කරන්න පුළුවන්. වීඩියෝම හදන්න ඕන කියලා එකක් නැහැ. ඒ වදන් දාලා පෝස්ට් හදන්නත් පුළුවන්. නැත්තම් වයිලේෂන් ප්‍රශ්න එනවනේ. ඔය තියෙන්නේ මෙයාගේ ෆෑන් බේස් එක, අරයාගේ ෆෑන් බේස් එක, අරයාගේ ක්ලබ් එක කියලා. මේ වෙනකන් ඔයා අපිත් එක්ක රැඳිලා හිටියනම් දැන් තමයි මම කියන්න යන්නේ හදන්න පුළුවන් හොඳම කන්ටෙන්ට් නිෂ් එකක් ගැන. ඔයාට තව හදන්න පුළුවන් නිෂ් එකක් තියෙනවා. ලොවෙත් ගොඩ යන්න පුළුවන් නිෂ් එකක්. අපිට පුළුවන් විද්‍යාව, තාක්ෂණය, සත්තු, මානව ඉතිහාසය, අභිරහස් වගේ දේවල් වලට ලෝකෙ වෙන අය වෙන රටවල් වල YouTube එකේ, TikTok එකේ
දාලා තියෙන වීඩියෝස් රීපර්පස් කරන්න. ඔයාලා දැකලා ඇති එක එක අයගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඒවා සිංහලෙන් ඒ කතාව හදලා වොයිස් කරලා සබ්ටයිටල් දාලා උඩින් යටින් මොනා හරි ටිකක් දාලා හදලා තියෙන වීඩියෝස්. ඒවා හොඳට වෛරල් යනවා. මොකද ගොඩක් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ඔය ඉංග්ලිෂ් කන්ටෙන්ට් රීච් වෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ අර බස් කල්ට් වගේ කල්ට් වල ඉන්න මිනිස්සුන්ට ඉංග්ලිෂ් කන්ටෙන්ට් රීච් වෙනවා හරිම අඩුයි. රීච් උනත් ඒ මිනිස්සුන්ට භාෂා ප්‍රශ්නයක් තියෙන නිසා ඒව බලන්නේ නැහැ. ඒවා කොච්චර හොඳ වීඩියෝ කන්ටෙන්ට් එකක් වුණත් ඒව බලන්නේ නැහැ. එතකොට ලංකාවේ ඉන්න ඕනම නිෂ් එකක ඕනම කැටගරි එකක ඕනම කල්ට් එකක ඉන්න මිනිස්සුන්ට මං ඔය කියන ජාතියේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඒ වීඩියෝස් වයලේෂන් නැති විදිහට එඩිට් කරලා තමන්ගෙම වොයිස් ඕවර් එකක් දාලා ඒකට යටින් සබ්ටයිටල් ටිකක් දාලා පබ්ලිෂ් කරන එක සෑහෙන වටිනවා. ඒ වගේම සාර්ථක වැඩක් ඒක. ඇත්තරම කියන්නේ ලොකු රීච් එකක් ගන්න පුළුවන්. ඒ වගේම බොහොම වැදගත් විදිහට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒක. ඉතින් මේ සීරිස් එකේ පළවෙනි වීඩියෝ එකෙන් මගේ මිත්‍රරුන්ට මං කියලා දුන්නේ වෛරල් යන කන්ටෙන්ට් එකක් ලංකාවේ ඔඩියන්ස් එකට හදන්නේ කොහොමද කියලා. ඒ වගේම ලංකාවේ මේ වෙලාව වෙනකොට සහ 2026 දී වෛරල් වෙන කන්ටෙන්ට් නිෂ් ටිකක් ගැන මං කතා කරා කියලා මං හිතනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ෆොරින් ඔඩියන්ස් එක්කට Facebook එකේ කොහොමද මොනිටයිසේෂන් ඔන් කරගන්න වීඩියෝ කන්ටෙන්ට් හදන්න කියලා අපි කතා කරමු. ඒක නිසා ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් තවත් කෙනෙක්ට දැනගන්න ඕන කියලා වා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන බලාපොරොත්තු වෙමින් මගේ මිත්‍රවරුන්ට ජය වේවා.